හලෝ ළමයි කොහොමද? ඉතින් මම අද ආවා අලුත් වීඩියෝ එකක් කරගෙන. මොකක්ද කියලා බලමුද? ඕගොල්ලෝ හිතනවද හොඳම මොටිවේෂන් එක ප්‍රතික්ෂේප වීම කියලා? පිළිගන්න කැමති නෑ නේද? මොකද එහෙම පිළිගන්න කැමති නැත්තේ? ප්‍රතික්ෂේප වීම ඇතුලේ තියෙන්නේ වේදනාවක් විතරයි කියලා අපි හැමෝම හිතන් ඉන්න හින්දා තමයි අපි ප්‍රතික්ෂේප වීම කියන්නේ හොඳම මොටිවේෂන් එක කියලා හිතන්නේ නැත්තේ. ඔයාලා දන්නවද? ගොඩක් ජීවිත කතාවල ප්‍රතික්ෂේප වීම තමයි ඒ ජීවිත කතාවේ ටර්නින් පොයින්ට් එක උනේ. අදේ ජීවිත කතා හරි ලස්සනට තියෙන්නේ ප්‍රතික්ෂේප වීම මතින් ජීවිතේ ගොඩනගපු හින්දා. උඹ වගේ එකෙක් මට ගැලපෙන්නේ නැහැ. උඹට මොනවද තියෙන්නේ? උඹ වගේ යාළුවෙක් කවට හරියන්නේ නැහැ. පොඩ්ඩක් අපි වගේ හිටපන්කෝ. ඔය වගේ වචන ඔයාලට අහලා පුරුදු ඇති නේද? තාමත් අහනවද? ඒවා කියලා ඔයාව උන්ගෙන් කපලා දාද්දී ඔයාලට දුකක් වේදනාවක් එන්නේ නැති නේද? ඔයා තනි වුණා කියලා හැඟීමක් එන්නේ නැති අනිවාර්යයෙන්ම. ඔයා එතනින් මොටිවේට් වෙන්න. උඹලා මාවෙන කපලා දැම්මේ. දවසක උඹලම මට ගරු කරලා කතා කරන ගානට මම මගේ ජීවිතේ හදාගන්නවා. එහෙම හිතන් ඔයා නැගිටින්න. පවුලේ එක්කෙනෙක් ඔළුව ඔස්සනවට කැමති නැති නෑදෑයොත් ඔයාටත් ඉන්නවද? අපෝ මුන්නම් ඉගෙන ගන්නවා විතරයි. උන්ට කවදාවත් හරියන්නේ නැහැ කියලා ඔයාගේ මූණටම කියලා දෙන්නේ නේද? අපෝ අපි හැමෝටම ඉන්නවා. උඹට බෑ බං ඕක අත්හැරලා දාපන්. උඹ වගේ කෙට් පුළුවන් ද ඕවා කරන්න? කියන වචන එදා වගේම ඔයා අදටත් අහනවා ඇති නේද? ඔයාට බෑ කියපු දේ ඔයා කරලා පෙන්නන්න. මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. උත්සාහ කරොත් ඔයාට ඕනිම දෙයක් පුළුවන්. ඔයාව වටන්න 1000ක් දෙනා බලන් ඇති. ඒත් ඔයා දිනනකම් හරි ආසාවෙන් ඔයාගේ අම්මයි තාත්තයි බලන් ඉන්නවා. ඒ බව මතක තියාගන්න. දිනන්න ඔයාගේ ජීවිතේ ඔයාව වටන්න හදපුවාට ඔයා ගැන ඉරිසියා හිතෙන්න තැනට. ඔයා දවසක දිනලා එන්න. එදාට ඔයා දකි ඔයාගේ අම්මගේ තාත්තගේ ඇසට තියෙන සතුට. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඔයගලන්ට අද ගෙනාපු වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. බයි බයි. සතුටින් ඉන්න.